සුලවසක් හැමෝටම. එතකොට මම අද කරන්න යන්නේ කම්පියුටර් සිස්ටම්ස් ඇන්ඩ් ඩිජිටල් ඕගනයිසේෂන් කියන සබ්ජෙක්ට් එක අපිට ශීඝ්‍ර විශ්වවිද්‍යාලයට හදාගන්න නම් වෙනවා. පළවෙනි අවුරුද්දේදී තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නේ. එතකොට අපි නම ලියාගමු. Computer systems and digital organization. මේක තමයි පාඩේ ප්‍රධාන මාතෘකාව. එතකොට මේ යටතේ අපිට තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. මම මේ ටියුට් එක හරියට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට ඒක ඩ්‍රයිව් එකට ගිහලා මෙන්න ගන්න පුළුවන්. Computers can store and manipulate numbers and characters. ඒ කියන්නේ කම්පියුටර් එකට ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් සංරචක සහ අංක කියන කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් අපි ගමු සරලව. එතකොට ඒකෙත් ස්ටෝර් වෙලා තියෙන්නේ එක සංඥාවක්. මේ සංඥාව අංක වලින් හෝ වෙන වෙන විවිධ කැරක්ටර්ස් වලින් තමයි කම්පියුටර් එක සමන්විත වෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ computer use binary digits to store data. ඒ කියන්නේ binary කියන්නේ බිඳුවත් එකක්. binary කියන්නේ දෙකට අඩු. බිඳුවත් එකක් එකයි තියෙන්නේ. කම්පියුටර් එකේ ස්ටෝර් කරන්න පුළුවන්ලු බිඳුවත් එකක් යන මේ සංඛ්‍යා. ඊට අමතරව වෙනවා bit is the basic unit of information in computing. bit එකක් කියන්නේ basic මූලික ඒකකය තමයි computing වල මූලික ඒකකය තමයි bit එකක් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා the collection of 8 bits called a byte. byte එකක් හැදිලා තියෙන්නේ bit 8ක් එකතු වෙලා. bit එකක් කියන්නේ computer systems වල තියෙන මූලික ඒකකය. ඒකට මූලික ඒකක 8ක් එකතු වෙලා තමයි byte එකක් හැදෙන්නේ. සරල මෙහෙම ගත්තයි 8 bits සමාන කරන්න පුළුවන්. it equal 1 byte. මේක තමයි සරල මේ කතන්දරයේදී මේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේ කියන්නේ. ඊළඟට තියෙනවා අපිට common number systems කියලා එකක් දීලා තියෙනවා ඊළඟට common number systems